හෙල්ලෝ ගායිස් ඉතින් ඔන්න ඉතින් අද මම ප්ලේ කරන්න යන්නේ වලව්ව. ඉතින් මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට හදපු හොරර් ගේම් එක. ඉතින් මේකත් ඉතින් සුපිරියක් තමයි. ඉතින් ඔයාලා ප්ලේ කරලා ඇති. ඉතින් අපි දැන් ගැම්මට මේ යතුර ගම්මු. යතුර අරගෙන මේ වගේ ඔපාගෙන ඉන්න ඕනේ මේ යතුර කඩන්න. මේ මං හිතන්නේ මේකටම අපි යතුර නෙමෙයි මේ. හරි ඉතින් අපි මේ දෙන්නට අරගම්මු. ඊට පස්සේ මේක ඉතින් කරන්න තියෙන්නේ මැනිකකුයි කාසි 12කුයි හොයාගන්න. ඉතින් මට බැරි වුණා මේකේ මේ වරු මට පැලෑටි හොයාගන්න බැරි වෙලා මම මැරුණා. ඉතින් මම මේක දෙවෙනි වීඩියෝ එකත් තව ටික දවසකින් ගේන්න. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම දැන් මේ මිටිය ගන්න. මිටිය අර නිකන් ගහන කෑල්ල වගේ ගන්න යන්. ඊට පස්සේ ඒකට පුල් ඕනේ. නිකන් බැම්මක් වගේ එකක් කඩා ගන්න. ඉතින් මම බැම්ම කඩාගත්තෙත් නෑ. මේ ඉතින් දැන් කාසි 12ක් හොයාගමු. හරි ඉතින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අන්න ඉතින් අර ඇන ගලවන එක හම්බුණා. අර ලෑලි වගේක් තියෙනවා. මේ ලෑලි ටිකේ ඇන ටික ගලව ගන්න එපා. අපි දැන් ඒ ඇන ටිකත් ගලව ගමු. ඒ ඇන ගලවන්න එකත් එපා වෙනවා ඉතින්. ඇන ගලවන්නත් අර වගේ ඔබාගෙන ඉන්න ඕනේ. ඒකින්ද එපා වෙනවා. ඒත් කවන්න සුපිරි ගේම් එකක්. මේක ඉන්නේ ආච්චි 100 කෙනෙකුගේ. ආච්චි නම් අතින් ගන්න 100 නම් පොරවක් අරගෙන තමයි ගන්න. ඉතින් මේ ගේම් එක මේ ලංකාවේ ඇත්තම වලව්වකින් හදාගත්ත ගේම් එකක්. අම්බෝන අන්තිම හැනිත් තමයි දැන් ගලවන්නේ. දැන් ඒකත් ගලව ගමු. ඉස්සලා මෙතන පල්ලෙයා බඩු වගේක් තියෙනවා. ඒවත් චෙක් කරගන්න ඕනේ. ඉතින් අපි බඩු චෙක් කරගමු. ඉතින් පොඩ්ඩක් කිරත් ලැග් වෙනවා. ගණන් ගන්න එපා. හරි එතන මුකුත් නැහැ. දැන් එහා පැත්තේ ඒ පැත්තේ කාසියක් තියෙනවා. මං හිතන විදිහට කාසියක් තියෙනවා. එක කාසියක් කරේ තියෙන්න ඕනේ මං හිතන විදිහට. හරි දැන් බලමු. පොඩ්ඩක් ලැග් වෙනවා. මං කිව්වේ එක කාසියක් හරි ඇති කියලා. දැන් අපි ඒ කාසිය ගමු. ඊට පස්සේ දැන් කෙලින්ම උඩ තට්ටුවට යන්න ඕනේ. උඩ තට්ටුවට යන්න. හරි ඉතින් ඔන්න මම දැන් මම ෂෝට් වීඩියෝත් දානවා. ෂෝට් වීඩියෝත් බලන්න ඉතින් මේ හරි දැන් මේ මෙතන මේ මැටි කෝප්පයක්ද නැත්නම් පොඩි කෝප්පයක ඒකේ තැනක් කාසියක් තා මෙතන පෙට්ටියක් වගේ එකක් තියෙනවා. එතනත් කාසියක් තියෙනවා. ඒකට අර අතර තිබ්බ රවුම ඕන වෙනවා. මේ නිකන් සින්දුවක් දාන්න තියෙනවා. ඒකත් මම දාලා පෙන්නන්නම් තව ටික වෙලාවකින්. හරි ඉතින් දැන් අපි යන් ওই කාසි ටික උඩ ඉටි තට්ටෙන් දාගන්න. හරි ඉතින් අර ඔයාලට පේන්න ඇති ඈතට අවුන් ඉතින් ආච්චි ආව. දැන් ආච්චිව දැක නැත්තම් බලාගන්න. දැන් උතන 100 ඉන්නවා. අවුන් ඉන්නවා මං කිව්වේ 100 පොරවත් තියාගෙන ඉන්නේ කියලා. එයාලා මේ ඇඟට එද්දි අපිට යන්න ටිකක් අමාරුයි. දැන් එයාලා මේ ආවත් මේ දැන් මෙතන කහ පාටලා තියෙන යකෙක් එතන මේ රතු වුණොත් අපිට පැලෑටියක් ගන්න ඕනේ. එතකොට එතන කොළ පාටනේ. දැන් අපි කාසි ටික දාගමු. කාසි ටික දාගත්තා. හරි ඊට පස්සේ තව කාසි දැන් මං 4න්නේ දැම්මේ. තව කාසි ටිකක් ඕන වෙනවා. හරි මං කිව්වා ওই පැලෑටි එක ආපුවම හරි. ඊට පස්සේ එතන මේ කොළ පාට වෙනවා නිකම්ම. හරි ඉතින් මං අර ආච්චි ඉන්නවා. ආච්චි උඩ පැන එන්නේ අර. ඒ කියන්නේ එයා ඇස් දෙක රතුයි වගේ. එයාට යන්න විදියකුත් නැහැ. එයා ආපුවම යන්න විදියකුත් නැහැ. මොනම බුලක් කරනවද මන්ද යන්න දෙන්නෙත් නැහැ. හරි ඉතින් දැන් අපි තව කාසි ටිකක් හොයාගන්න. හරි ඔය හිටපිය හොරා. හරි ඉතින් තව කාසි ටිකක් හොයාගන්න. මේ මං හොඳ රේඩියෝ එකත් අපි දාගෙනවල මම එතන යටත් කාසියක් තියෙනවා. හරි ඉතින් දැන් අපි කාසි මේ අර රේඩියෝ එක දාගන්න. රේඩියෝ එකක් කියන්නත් බෑ. ඒක නිකන් මලක් වගේ එකක් නිකන් අර මොනවා කෝන් මල් තියෙන්නේ. ආන් ඒ කෝන් මලක් වගේ.
මේ අපි දැන් රේඩියෝ එකක් දාගමු. උන්ට ඒක මේ දැන් සින්දුවක් ඇහෙනවා. හරි ඉතින් අපි දැන් සින්දුවක් අහමු. සින්දුව අහනකම් මං ඉන්නවා දැන් මෙතෙන්ටලා ටිකක් වෙලා. හරි ඉතින් දැන් අපි සින්දුවක් අහගමු. පොඩි ඩාන්ස් එකකුත් දාමු අපි සින්දුව අහන ගමන්. ඔය ඔළුව වනවනම් මම පොඩි ඩාන්ස් එකක් දාන්නේ. හරි ඉතින් දැන් සින්දුව ඉවරයි. දැන් අපි යන් තව කාසි ටිකක් හොයාගන්න. දැන් කාසි දෙකක් හම්බුණා. තව කාසි දෙකක් තව කාසියක් හම්බුණා මේ ඇසින් බෙදුවිලා. හරි ඉතින් ඒ කාසියක් හම්බුණා. දැන් අපි යන් තව කාසියක් හොයාගත්තා නම් හරි. වීඩියෝ කරේ. හරි ඉතින් අපි යන් දැන් කෙලි මුල තට්ටුවට යන් අර කාසි ටිකක් දාන්න. උන් දැන් අර ආයේ පොල්ලක්. හරි ඉතින් දැන් අපි යන් කාසි ටික දාගන්න. හරි. ඒකට ඔය ටික දාගත්තාම තව මට කාසි ඕනේ 4ක් දාගන්න ඕනේ. ඔය ටික දැම්මහම හරි ඊට පස්සේ දැන් මාව ටිකක් මේ අර යකයින දෙන කහපටලයි තියෙන්නේ. දැන් තව අර ගහක් කන්න ඕනේ. ගහක් නෙමෙයි පැලෑටියක් ඒක. හරි ඉතින් අපි ඒ කාසි ටිකක් දාගත්තා. තව මට ඕනේ තව කාසි 4ක් ඕනේ. දැන් අපි බලමු මේ කාසි 4 හොයාගන්න කලින් අතන රතු වෙලා අරුන් ටික මට ගැහුවොත් මට මුලින්ම මේ ගේම් එක ගහන්න වෙනවා. හරි ඉතින් එහෙම වුණොත් මම ඔයාලට දෙවෙනි මේ පාර්ට් 2 වීඩියෝ එක ගේන්නම්. හරි ඉතින් දැන් 100ක් දෙනවා රම්බු. හරි ඉතින් දැන් අපි යන් ඉතින් තව දැන් මිටි හදාගන්න යන් කෙලින්ම. මිටි හදාගන්න යන් අපි දැන්. මිටියේ පොල්ලේ තියෙන තැන දැක්ක දැන් මම මිටිය හදාගන්න යන්න ඕනේ. හරි ඉතින් දැන් අපි මිටිය හදාගන්න. ඔතන දැන් අතන අර මේ තවත් කොලයක් වගේ එකක් තියෙනවා. ඒකෙත් තියෙන්නේ මේ දෙවනි මොකද්ද මන්ද මහලේ මොකක්ද එකක් තියෙනවා කියලා මට ඒක හරියට කියව ගන්න බැරි වුණා. හරි ඉතින් දැන් අපි යන් මිටිය හදාගන්න. මිටිය හදාගන්න අර අච්චිත් වෙනවා විජාට මිටිය දාගෙන යන්න ඕනේ. අයියෝ මිටිය හරි අම්මට ගහනවාට මම විජාට යන්න. උන් දැන් ඔතෙන්ට ගියාපම ආර මේ ඕක ඇතුවට හරියට එන්න බෑ. යාව එතන ලැග් වෙනවා. බලන්න හිර වෙනවා වගේ. මම බලන්න මං කිව්වේ අර හිර වෙනවා. අර මෙතනින් එහාට එන්න බෑ. ඒකින්ද මේ හරි ඉතින් දැන් මේ මෙතන රතු පාට හැප් තියෙන්නේ. ඒ කියන්නේ එයාලා අපිව දැකලා කියලා. ඊට පස්සේ දැන් අපි හරි ඉතින් මට සිරි ආයෙත් මොනට හම්බුණා නේද? අපි ඒකව දැක්ක කියලා අපි සැලෙන්නේ නැහැ එහෙම. හරි ඉතින් දැන් මිටිය හදාගත්තා. දැන් ඉතින් හදාගත්තර මම ඒ වැඩේ කරන්නේ නැහැ එතන. ඒක කැඩුවා කියලා වැඩක් නැහැ එතන. හරි ඉතින් මං කිව්වේ දැන් මෙතන රතු වෙලා එතන දැන් මට හරි ගැහුවොත් මේ මම පාර්ට් 2 වීඩියෝ එකෙන් හම්බෙන්නම් කියන්නේ ගැහුවොත් හම්බෙන්නේ. නැත්තම් හම්බෙන්නේ නැහැ. හරි ඉතින් පාර්ට් 2 වීඩියෝ එකෙන් අපි හරි ඉතින් අපි දැන් ඇඳේ යටට යන්. මෙතන විතරයි අපිට හැංගෙන්න තැනකට කියලා තියෙන්නේ. ඇඳේ යට විතරයි. මේ ඒත් එතන විතරයි හැංගෙන්න තියෙන්නේ. දැන් අපි දැන් මේ තව කාසි 4ක් හොයාගන්න තියෙනවා. මේ හරි ඉතින් මේ දැන් මං හිතනවා ඇති මේක විනාඩි 10ක්වත් ඇති කියලා. හරි ඉතින් එහෙනම් ඉතින් guys අපි part 2 වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා. හරි.